හරිද? මේ නෝනා ඊයේ රෑ භයානක රාත්‍රියක්. ඊයේ රෑ හරියටම රත්නමාම දොරට තට්ටු කරලා මේ රිනෝනා මට තේ එකක් දෙන්න කියලා කියනවා. එතකොට මොකද්ද කියන්නේ? මං තේ හැදුවේ නෑ කියනවා. එතකොට ඉවරයි. තේ එකක් හදලා දෙන්න කියලා බල කරනවා ඔයාට. උණු අරපෙන් කියන පතල තිබා මෙහෙම කියලා. මං තේ හදන්නේ නෑ කියනවා. අර යක් බල කරලා කියන හදලා දුන්න නැත්තම් මං තෝ මරනවා කියලා කියන. අපි එතකොට තේ හැදුවේ නෑ කියලා අපිත් බොන්න. හරි. එතකොට යා කියන බල කරලා කියන හදලා දුන්න නැත්තම් මං උස්සලා පොලේ ගහනවා. එතකොට උගන්න කියනවා. ළඟට ඉන්න ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න. හරිද? ඊයේ රෑ අඳුරු භයානක රාත්‍රියක්. මොකද්ද? කඳුරු භයානක රාත්‍රියක්. ඔව්. ඊයේ රෑ හෙන භයානක රාත්‍රියක්. ඊයේ ඔයා විතරක් ඇඳේ තනියෙන් නිදාගෙන ඉන්නකොට මම නැහැ. ඔයා විතරයි ඇඳේ නිදාගෙන ඉන්නේ. ජනේලෙන් එකපාරට හොල්මනක් තට්ටු කරනවා. හරිද? හොල්මන තට්ටු කරලා ඔයාගෙන් ඉල්ලනවා මේරි නෝනා මට තේ එකක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔයා මොකද්ද කියන්නේ? හොල්මනක් ඈ. හොල්මන තට්ටු කරලා අහනවා මේරි නෝනා මට තේ එකක් දෙන්න පුළුවන්ද කියලා. රත්නමාම කියලා කතා කරන්නේ. රත්නමාම තමයි හොල්මනක් විදිහට ඇවිල්ලා ඉන්නේ. ඔයාගෙන් අහනවා මට තේ එකක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔයා මේරි නෝනා විදිහට මොකද්ද කියන්නේ? මොකක් කියන්නේ? කියන්නේ ඉතින්. ඔයා විතරයි ඇඳ ළඟ නිදාගෙන ඉන්නේ. ඔයාගෙන් ජනෙලෙන් තට්ටු කරලා රත්නමාම හොල්මනක් වෙලා ඇවිල්ලා ඔයාගෙන් අහනවා තේ එකක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඔයා මොකද්ද කියන්නේ? මං කියලා තේ හදලා නෑ කියලා. හ්ම්? තේ හදලා නෑ කියලා මං කියලා. එන්න මගුලක් කියන්නේ බා. යන්කෝ යන්න එතන බලයි. ඉන්න පොඩ්ඩක්. හරිද? මොකද්ද කියන්නේ? මං තේ හැදුවේ නෑ කියනවා. හරි. එයා කියනවා ආයි තව ටිකකින් තට්ටු කරලා එහෙනම් අපිට තේ එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. මං කියලා තේ එකක් හදන්න බෑ කියලා. හරි. එයා කියනවා එළියට එන්න පොඩ්ඩක් මටවත් ඒක කතා කරන්න ඕනේ කියලා. එතකොට මොකද කියන්නේ? මං කියලා මොනවා කතා කරන්නද කියලා. එයා කියනවා අපි දෙන්න අතුරු මිතුරු කරමු එන්න එළියට කියලා. එතකොට මං කියලා අනේ මං ඉන්න ඕනේ නෑ මොනවද? මොන මගුලක්ද බා. නෑ නෑ රත්නමාම දැන් හොල්මනක් වෙලා වෙලා ජනෙල්ලෙන් ඔයාට රැයට කතා කරනවා එළියට. කතා කරලා කියනවා එන්න මේරි නෝනා අපි දෙන්න අතුරු මිතුරු කරමු කියලා. එතකොට මං කියලා අනේ මන්ට මාට එන්නේ නෑ කියලා. ඈ මං කියලා මං එන්නේ නෑ කියලා. මොන මගුලක්ද බා. හරි ඒක නෙමෙයි. දෙයා කියනවා මට තේ එක කඩුන් තරම හදලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට මොකද කියේ? මං කියලා තේ හදන්නේ නෑ කියලා මෙතන. ඈ මෙතන තේ හදන්නේ නෑ කියලා. ඇයි කියලා ඇහුවා? තේ හදන්න පහේ ඔක්කොම නෑනේ අපේ හදන්න. හරි. එයා කියනවා එහෙනම් මං එහෙනම් සීනි තේ කොළ පිටි ඔක්කොම අරන් එන්නම් මට තේ එකක් හදලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට මොකද කියන්නේ? හරියටම පාන්දර 3යි. තේ හදන්නේ කොහෙද පාන්දර 3ට මම. එන්න මොකද කියේ? මං කියලා මං තේ හදන්නේ නෑ කියලා. ඉවරයි. මොන මගුලක්ද බා කුත්තා. යාන් එතන බලයිනා ගෙදර එහෙ.